අපි අද බලන්නේ ඇල්කේන වල ප්‍රතික්‍රියා සාරාංශය කතා කරන්න. අපි බලමු එහෙනම් ඇල්කේන වල ප්‍රතික්‍රියා සාරාංශය. කාබන් කාබන් තනි බන්ධන තියෙන හයිඩ්‍රෝකාබන ආකාරයේ 9 අගයෙන් ප්‍රත්‍ය තියෙන පොදු සූත්‍රයේ CNH2න් ධන 2 වෙනවා. බලමු කොහොමද ඇල්කේන හදාගන්නේ කියලා. ඇල්ඩිහයිඩයක් හරි කීටෝනයක් හරි ක්ලෙමන්සන් ඔක්සිහාරකයත් එක්ක ප්‍රතික්‍රියා කරොත් එහෙම ඇල්ඩිහයිඩේ හෝ කීටෝනේ දිත්ත බන්ධන O වෙනුවට H පරමාණු දෙකක් සම්බන්ධ කරලා ඇල්කේනයක් හදාගන්න පුළුවන්. ක්ලෙමන්සන් ඔක්සිහාරකය අපි නිරූපණය කරන්නේ සිංක් රසදිය සාන්ද්‍ර HCl කියලා. ඒ පළවෙනි ක්‍රමය. දෙවෙනි ක්‍රමය ඇල්කිල් හේලයිඩ් වලින් ඇල්කේන හදාගන්න පුළුවන්. ඇල්කිල් හේලයිඩයක් මැග්නීසියම් එක්ක වියලීතර මාධ්‍යදී ප්‍රතික්‍රියා කරවලා හදනවා ග්‍රීනාඩ් ප්‍රතිකාරකය. ඒක ජල විච්ඡේදනය කරවලා H එකක් සම්බන්ධ කරගන්න පුළුවන්. එහෙනම් ඇල්කිල් හේලයිඩ් වලින් ග්‍රීනාඩ් හදලා ජල විච්ඡේදනය කරලා ඇල්කේනයක් හදාගන්න පුළුවන් දෙවෙනි ක්‍රමය. තුන්වෙනි ක්‍රමය ඇල්කීන හරි ඇල්කයින හරි උත්ප්‍රේරිත හයිඩ්‍රජනීකරණයට භාජනය කරොත් H2 නිකල් ප්ලැටිනම් පැලේඩියම් දාන්නත් පුළුවන්. දාපුවාම ෆයි බන්ධන ගැලවිලා ඒ වෙනුවට H පරමාණු සම්බන්ධ වෙලා ඇල්කේන හදාගන්න පුළුවන්. ඔය තමයි ඇල්කේන පිළිල කිරීමේ ක්‍රම. හරි. අපි යන් ඇල්කේන වල ප්‍රතික්‍රියා කතා කරන්න. ඇල්කේන කියන්නේ ප්‍රතික්‍රියාශීලතාව ඉතා අඩු සංයෝග ආකාරයක්. ඒකට හේතුව මොකද්ද? කිසිම ක්‍රියාකාරී කාණ්ඩයක් නැහැ. එහෙනම් බලමු මෙයාගේ ප්‍රතික්‍රියා මොනවද කරන්න කියලා. විසරිත නැත්තම් මද හිරුවෙලිය මද ආලෝකයේ තියෙනකොට ක්ලෝරින් හරි බ්‍රෝමීන් එක හරි හයිඩ්‍රජන් පරමාණු ගලව Cl හරි Br හරි සම්බන්ධ කරගන්නවා. Cl එකක් දෙකක් තුනක් හතරක් පහක් හයක් මේ HCl වෙනකොට Cl හයක් උනත් සම්බන්ධ වෙන්න පුළුවන්. මේකට කියනවා මුක්ත කණ්ඩ ආදේශ ප්‍රතික්‍රියාවක් කියලා. විසරිත ආලෝකයේදී Cl2 සහ Br2 H පරමාණු ඉවත් කර කර කාබන්ට සම්බන්ධ වෙනවා. උන් එක ප්‍රතික්‍රියාවක්. ඊළඟට මෙයා දහන ප්‍රතික්‍රියාවක් කරනවා. ඔක්සිජන් තුල දහනය වෙලා තාපදායක ප්‍රතික්‍රියාවක් කළා CO2 ජලය බවට පත් වෙනවා. ඒ වගේම තමයි ඇල්කේන වල ප්‍රතික්‍රියාශීලීතාවය ඉතා අඩු හින්දා අම්ල, භස්ම, ලෝහ වගේ කට්ටියත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ කියලා මතක තියාගන්න ඕනේ. හරි. ඔය තමයි ඇල්කේන වල ප්‍රතික්‍රියා සාරාංශය. ඇල්කේන වල සියලුම විස්තර දැනගන්න ඕන නම් හරියටම නාලක උදයංග කෙමිස්ට්‍රි YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම තමයි කෙමිස්ට්‍රි වල ඕනම ගැටලුවක් තියෙනවා නම් निराකරණය කරගන්න මෙන්න මේ WhatsApp අංකය භාවිතා කරන්න පුළුවන්. එහෙනම් ඇල්කේන ඉවරයි.